සුබ දවසක් හැමෝටම ස්නැප් ඇන්ඩ් කුක් මගේ YouTube channel එකේ අවුරුදු කැවිලි මේසේ වීඩියෝ මාලාවට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු අපි කවුරුත් වගේ කන්න කැමති හදන්න කැමති කිරි ටොෆි ටිකක් පදම වරදින්නේ නැතුව හරිම ලේසියෙන් හරිම විදිහට හදාගන්න විදිහ. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේ රසවත් කිරි ටොෆි ටික හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා මෙන්න මේ වගේ පොඩි උකු කිරි ටින් එකක්. ග්‍රෑම් වලින් කියනවා නම් ග්‍රෑම් 397ක් තියෙනවා. මේ වගේ ටිකක් ඉඩකඩ තියෙන පෑන් එකක් අරගෙන මුලින්ම අපි කිරි ටින් එක එකතු කරගමු. දැන් මම කිරි ටින් එකටම වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන ඉතුරු වෙලා තියෙන කිරි ටිකත් මේ විදිහට හොඳට දිය කරගෙන අපේ පෑන් එකටම එකතු කරගන්නවා. ඊට පස්සේ මම දැන් එකතු කරගන්නේ සීනි ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. ඔයාට සුදු සීනි රතු සීනි කැමති වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම තාම ලිප ඔන් කරගෙන නැහැ. මේ ටික ඔක්කොම විනාඩියක් වගේ හොඳට මික්ස් කරගෙන ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන ලිප ඔන් කරගමු. දැන් අපිට කරන්න තියෙන්නේ දිගටම හැඳි ගන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ විනාඩි 5කට පස්සේ අපි දිගටම හැඳි ගන්න ඕනි. මේ ඔයාලට පේන්නේ විනාඩි 10කට පස්සේ. ඉතින් මේ වගේ හොඳට බුබුලු දානවා. මේ වෙලේ මම එනසාල් ඇට 3ක් හොඳට කුඩු කරගෙන එකතු කරගන්නවා. ඒ වගේම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඔයාට එනසාල් හෝ වැනිලා එක වර්ගයක් එකතු කරත් ප්‍රමාණවත්. ඒ වගේම තමයි මම මේ වෙලේ රට කජු ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. ඉතින් කජු ටික මම අන්තිමට බෙදලා තමයි එකතු කරගත්තේ. මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 15කට පස්සේ. ඉතින් මේ බලන්න දැන් අපේ කිරි ටොෆි එකේ පාට කලින්ට වඩා ටිකක් තද වෙලා තියෙනවා. ඉතින් අපි දිගටම හැඳි ගන්න ඕනි. මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 20කට පස්සේ. ඉතින් මේ බලන්න දැන් කලින්ට වඩා අපේ මිශ්‍රණය උක්කු බව වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා කිරි ටොෆි එක හදන්න පටන් ගන්න කලින් මතක ඇතුව ට්‍රේ එකකට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා කිරි ටොෆි එක කපන්න ලෑස්ති කරලා තියන්න අමතක කරන්න එපා. මේ ඔයාලට පේන්නේ හරියටම විනාඩි 25කට පස්සේ. ඉතින් මම මේ වෙලේ බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මේ වෙලේ හරිම සැලකිලිමත් වෙන්න දැන් ඉක්මනින්ම අපේ කිරි ටොෆි එක ගන්න වෙනවා. ඔයාට පුළුවන් මේ වෙලේ ලිපේ ගින්දර ගොඩාක්ම අඩු කරගන්න. ඉතින් මේ ඔයාට පේන්නේ හරියටම පැය භාගයකට පස්සේ. ඉතින් මේ බලන්න ඔයාට පේනවා ඇති එක ගුලියකට වගේ මේ කිරි ටොෆි එක එනවා. ඒ වගේම තමයි හැන්දට ටිකක් අරන් බැලුවට පස්සේ මෙන්න මේ වගේ අමාරුවෙන් තමයි කෑලි කැඩිලා වැටෙන්නේ. ඉතින් මේක තමයි හරිම පදම. මේ වෙලේ ඉක්මනින්ම අපි ලිප ඕෆ් කරගෙන අපි කලින් බටර් ටිකක් ගාලා ලෑස්ති කරගත්ත ට්‍රේ එක උඩට අපේ කිරි ටොපි මිශ්‍රණය එකතු කරගමු. ඉතින් මෙතන ඉඳන් මේ ස්ටෙප්ස් ටික හරිම ඉක්මනින් කරගන්න ඔයාට පුළුවන් මේ වගේ හැන්දක් හරි ස්පැචුලා එකක් හරි පාවිච්චි කරලා හරිම ඉක්මනින් මේ විදිහට අපේ කිරි ටොෆි මිශ්‍රණය තුනී කරගන්න. ඉතින් ඔයාට කැමති නම් මේ වෙලේ බටර් ටිකක් උනත් උඩින් එකතු කරගන්න පුළුවන්. මේ වගේ හොඳට ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ මම බටර් ටිකකුත් උඩට එකතු කරගන්නවා. එතකොට අපේ කිරි ටොෆි වලට ලස්සන පාටක් වගේම අපිට මේක ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. බටර් ටිකත් ගාගෙන ඉවරුණාට පස්සේ විනාඩි 5ක් වගේ මම මේ විදිහටම මේක තියලා තමයි කපන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ප්‍රමාණය කෑලි වලට අපේ කිරි ටොෆි ටික මේ වෙලේ කපා ගන්න. ඒ වගේම තමයි අපි මේ රෙසිපි එකට රටකජු ගොඩක් එකතු කරපු නිසා කපනකොට ටිකක් සැලකිලිමත් වෙන්න රටකජු කෑලි අහු වුණොත් එහෙම ඔයාගේ කිරි ටොෆි කැඩෙන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සමට ටිකක් වෙලාව අරගෙන කපා ගන්න එක කරන්න. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ රෙසිපි එක හදාගන්න අපිට කොච්චර ලේසිද කියලා. පැය භාගයක් යනකොට අපේ රෙසිපි එක ලෑස්ති. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ පිහිටුඩක් පාවිච්චි කරලා හරිම පරිස්සමට මුලින්ම අපේ කිරි ටොෆි ටික වෙන් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති පොඩි උකු කිරි ටින් එකකින් අපිට ලොකු කිරි ටොෆි කෑලි 30ක් වගේ හදාගන්න පුළුවන් වුණා. ඉතින් මේ රෙසිපි එකට ඔයා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ තවත් ගොඩාක් රසවත් කැවිලි වීඩියෝස් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාට කැමති නම් ඒවත් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ රෙසිපි එක ළඟ අවුරුදු කාලෙට අනිවාර්යෙන් try කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.